හොඳයි සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් අවිල්ලා තියෙන්නේ ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට ලබා දෙන රුපියල් 45000ක් වටින පෝෂණ දීමනාව පිළිබඳ විස්තරය. ඉතින් මේ ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න අපේ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා බාරක් දාන්න අමතක කරන්න එපා. හොඳයි. අපි යමු එහෙනම් වීඩියෝ එකට. ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට රජයෙන් ලබා දෙන රුපියල් 45000 දීමනාව එක් මාසකට රුපියල් 4500 බැගින් මාස 10කට තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකට සලකා බලන ආදායම් මට්ටම කොච්චරද කියලා. එතකොට ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව එක් පුද්ගලයෙක්ගේ වියදම රුපියල් 38121ක්. එතකොට අපි හිතුවොත් ඒ පවුලේ 3 දෙනෙක් ඉන්නවයි කියලා ඒ පවුලේ වියදම රුපියල් 114363ක් වෙනවා. එතකොට ඔයාලගේ පවුලේ ආදායම මේ 114363ට වඩා අඩු නම් ඔයාලට මේ පෝෂණ දීමනාව ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ආදායම ග්‍රාම නිලධාරිය විසින් සහතික කළ යුතු වෙනවා. ඔයා රැකියාවක් කරනවා නම් ඔයාගේ වැටුප් පත්‍රිකා ඔයාගේ ආදායම් විස්තර ලබා දීමක් සිදු කරන්න වෙනවා. ඊට පස්සේ අපි බලමු ඉදිරිපත් කරන්න ඕන ලියකියවිලි මොනවද කියලා. ඔයා දැන් මම තාටිකකින් පෙන්නන්නම් ආයුධම් පත්‍රය. ඒ ආයුධම් පත්‍රය සම්පූර්ණ කරලා ඔයාගේ ගර්භණී සටහන් පත්‍රයේ පිටපතක් මේ සමග ඉදිරිපත් කරන්න ඕනේ. හරි. මේ දකින්නේ ආයුධම් පත්‍රය. ඔයාට මේක මිඩ්වයිෆ් මිස්ගෙන් එහෙම නැත්නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියෙක්ගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ආයුධම් පත්‍රය ලබා ගන්න පුළුවන්. එතකොට මේකේ මුලින්ම තියෙනවා ගර්භණී මවගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය, ගර්භණී මවගේ ලිපිනය. ඊළඟට තියෙනවා සායනික ස්ථානයේ නම. ඒ කියන්නේ සහභාගී වෙන ක්ලිනික් එකේ නම. ඊළඟට ග්‍රාම සේවක වසම, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, ගර්භණී මවගේ වයස. හරිද? ඊට පස්සේ ගර්භණී වෙලා කොච්චර කල් වෙනවද කියලා තියෙනවා. ඒ විස්තර ටික දාගෙන එන්න තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ අංක 15න් ඔයාලට තියෙනවා භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගර්භණී මවට යන්න බැරි වෙලාවට වෙනත් කෙනෙක් යවන්න පුළුවන්. එතකොට ස්වාමි පුරුෂයා, අම්මා තාත්තා වෙන භාණ්ඩ රැගෙන යන කෙනෙක්ගේ නමක් මේ ටික දාලා පුරවන්න. හරිද? ඊළඟට අංක 16න් තියෙන්නේ ග්‍රාම නිලධාරී සහතිකය. එතකොට ග්‍රාම නිලධාරී මේ ටික සම්පූර්ණ කරලා ඔයාලගේ ආදායම දානවා. මෙන්න මේ ආදායම අනුව තමයි මේක හිමි වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. රාජ්‍ය සේවකයෙක් වුණත් ගැටලුවක් නැහැ. 38000 අපි අර කලින් කතා කරපු ඒ ගාන පවුලේ සංඛ්‍යාවෙන් ගුණ කරලා එන වියදමට වඩා ආදායම අඩු නම්. හරිද? ඊට පස්සේ තියෙනවා මිඩ්වයිෆ් මිස්ගේ පුරවන්න ඕන ටික. එතකොට මේ ටික මිඩ්වයිෆ් මිස් පුරවලා සීල් එක තියලා ඒ ටික කරන්න ඕනේ. ඊට පස්සේ තමයි MOH එකේ ડોක්ටර්ට පුරවන්න මේ ටික තියෙන්නේ. අංක 18න් ටික. එතකොට මෙන්න මේ BMI අගය 18.5ට වඩා අඩු නම් හරි, නීරක්තය තියෙනවා නම් හරි, නිවුන් දරුවන් ඉන්නවා නම් හරි, වෙනත් මොනවා හරි පෝෂණ ඌනතාවයන් තියෙනවා නම් අර ආදායම සහ අනිකුත් කරුණු කිසිවක් සැලකිල්ලට ගන්නේ නැතුව එහෙම අයට මේ පෝෂණ දීවනාව අනිවාර්යයෙන් ලබා දීමක් සිදු වෙනවා. හරිද? හැබැයි ඒ වෙන්නේ මෙතන මේ BMI එක අඩු වෙන්න ඕන, නීරක්තිය, නිවුන් දරුවන් සිටීම හෝ වෙනත් පෝෂණ ඌනතා තියෙනවා කියලා MOH එකේ වෛද්‍යවරයා විසින් සහතික කරනොත් තමයි. එහෙම නැත්නම් අර වියදම් මට්ටමට වඩා ආදායම අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙතන ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියට දාන්නේ. ඒ ටික සම්පූර්ණ කරලා ආයුධම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ වගේ ඔයාට උපදෙස් පත්‍රිකාවක් හම්බ වෙයි. හරිද? ඩොකියුමන්ට් එක බලන්න පුළුවන්, ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්න. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන් අවශ්‍ය නැයට. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ආහාර ගන්න ඕන විදිහට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේදී
නිර්දේශිත ආහාර ද්‍රව්‍ය පමණක් ලබා ගත යුතුය. නිර්දේශිත ආහාර ද්‍රව්‍ය ටික මම දැන් පහලින් පෙන්නන්නම්. එතකොට ඒක ආහාර වර්ග අවම වශයෙන් 5ක් කරලා එම නිර්දේශිත ආහාර ද්‍රව්‍ය වලින් ආහාර වර්ග අවම වශයෙන් 5ක්වත් ලබා ගත යුතු අතර ආහාර කාණ්ඩ කිහිපයක් නියෝජන වන පරිදි ලබා ගන්න ඕනේ. ඒක මම තා ටිකකින් පෙන්නන්නම්. හරිද? මෙන්න මේ තියෙන්නේ ඒ ආහාර ද්‍රව්‍ය කාණ්ඩ ටික. හරිද? එතකොට මේක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරපු ලයිස්තුව. ධාන්‍ය වර්ග යටතේ තියෙනවා සහල් සහ උඳු පිටි. කිරි ආහාර යටතේ තියෙනවා මී කිරි, නැවුම්, දියර කිරි. මාංශ භෝග ඔයාලට මේ ලිස්ට් එක පේනවා ඇති. ඊට පස්සේ මේද ආහාර යටතේ මේ ලිස්ට් එක තියෙනවා. ඊට පස්සේ සත්වමය ආහාර යටතේ මේ ටික තියෙනවා. එතකොට මෙන්න මේ කාණ්ඩ කිහිපයකින් තමයි 4500 බරු ටික ගන්න ඕනේ. ඊට පස්සේ විශේෂම කාරණේ තමයි ඔයාගේ වවුචර් 10ම එකපාර ඔයාට ලබා දෙනවා. එතකොට මේ මාසයට අදාළ සීලයක් ගහලා තියෙන්නේ ඒ වවුචරේ. එතකොට දැන් ජනවාරි මාසේ වවුචරේ භාණ්ඩ ටික ජනවාරි මාසෙම ලබා ගන්න ඕනේ. එහෙම නැතුනොත් ඒ වවුචර් එක ආවලංගු වෙනවා. ඔයාට ඒ බඩු ටික ගන්න බැරි වෙනවා. ජනවාරි මාසේ වවුචරෙන් පෙබරවාරි මාසෙදී භාණ්ඩ මිලදී ගන්න බෑ. ඒක නිසා මතක ඇතුව අදාළ මාසේ බඩු ටික අදාළ මාසෙම ලබා ගන්න. හරි. එතකොට ඔය විස්තර ටික තමයි දැනුවත් කරන්න තියෙන්නේ. ඔයාලට තවත් මොනවා හරි දැනගත යුතු විස්තරයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම ඒවට රිප්ලයි කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැම කෙනෙක්ටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.